අදත් ඔයාලා මෙතන එනෙන්ට YouTube channel එකකින් තවත් brand new episode එකක් එක්ක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ ඔයාට කවුරු හරි එවපු one time read only photo එකක් ඔයාගේ gallery එකට save කරගන්න කොහොමද කියලා. ඉතින් මේකට කිසිම mod WhatsApp එකක් භාවිත කරන්නේ නැහැ. මේකට ඕන වෙන්නේ අපිට එකම එක website එකක් විතරයි. අපි බලමු මොකද්ද මේ website එක කියලා. ඉතින් ඊට කලින් මතක් කරනවා මම channel subscribe නොකරපු කෙනෙක් නම් දැන්ම channel subscribe කරලා මේ වීඩියෝට like එකක් දාන්න අමතක කරන්න එපා. දැන් බලන්න කොහොමද මේ වෙබ්සයිට් එක කරා අපේ WhatsApp එකට එවන one time read only photo එකක් ඔයගේ gallery save වෙන්නේ කියලා. හරි මම මේක මේ විදිහට පොඩ්ඩක් කියලා ඉන්නවා. අපි කරන්නේ අපේ WhatsApp එකට WhatsApp bot කෙනෙක්ව link කරන එකයි. ඉතින් එහෙම link කරලා අපිට මේ WhatsApp bot ගේ ID එක හම්බ වෙනවා. ඉතින් ඒ ID එක අපි website එකට අරන් ගිහලා ඒ website එකට දීලා ඒක host කරනවා. ඊට පස්සේ අපි මේ විදිහට එවන one time read only photo එකක් ඔයගේ gallery save කරගන්නේ. ඉතින් ඊට save කරගන්නත් අපිට තන චූටි code එකක් type කරන්න. ඒ type කරාට පස්සේ තමයි අපි මේක save වෙන්නේ. හරි මම මුලින්ම කරන්න ඕනේ පළවෙනි description එකෙන් මම දාලා තියෙන link එක. අන්නේ link එකෙන් ගිහලා මේ website එක register වෙන එක. අපි දැන් බලමු කොහොමද මේක register වෙන්නේ. ඉතින් මේකේ coins තමයි අපිට එකතු කරන්න තියෙන්නේ. මේ coins එකතු කරලා WhatsApp bot කෙනෙක්ව හදාගන්න තියෙන්නේ. ඉතින් මේ WhatsApp bot දවස් 3ක් වගේ කාලයක් තමයි වැඩ කරන්නේ. අපි බලමු මුලින් ඉඳලාම කොහොමද මේක වැඩ කරන්නේ. ඊට පස්සේ මේක අපි host කරන්නේ කොහොමද. ඉතින් ඒවෙන් තමයි මේ වීඩියෝ ඉවන හම්බරුවොත් ඔයාලට තව දේවල් කිහිපයක්ම දැනගන්න පුළුවන්. හරි guys මේ තමයි අද වැඩ කරන වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකේ invite link එක මම පහළ description එකේ දාලා තියන්නම්. ඉතින් මේ sign up වෙන විදිහ හරිම ලේසි වාටේ හින්දා මම මේක sign up වෙලා පෙන්නන්න ඕන නැහැ කියලා හිතුවා. මොකද එහෙම වුණොත් තවත් මේ වීඩියෝ දික් වෙන එක විතරයි වෙන්නේ. හරි ඉතින් අපි දැන් බලමු මේ වෙබ්සයිට් එක හන WhatsApp bot කෙනෙක් හදාගෙන කොහොමද WhatsApp එකට එවන one time that read කරන්න පුළුවන් videos, photos, voice recorders ඉතින් මේ වගේ දේවල් අපි බලමු කොහොමද save කරගන්නේ කියලා. ඉතින් මම මේකට මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ profile icon උඩ click කරලා මෙන්න මේ wallet කියනට යන්න ඕනේ. මෙන්න wallet ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ gift icon එක උඩ එකපාරක් click කරන්න. එතකොට ඔයාලට coins 10ක් හම්බ වෙනවා. ඉතින් මෙතනදී මට ගන්න විදිහක් නෑ මම ඉස්සෙල්ලා coins 10ක් ගත්ත නිසා. ඉතින් මේකේ පැය ගාණක් ගියාට පස්සේ තමයි අපිට අපෝ coins 10ක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පැය 24කට සැරයක් ඔයාලට coins 10ක් මෙයාලා දෙනවා. ඒක කියලා claim කරේ නැත්නම් ඔයාලට ඒ coins 10 අහිමි වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මේක තව යාළුවෙක්ට invite කරලා ඒ invite එක කරහා කවුරු අපි ආවා කියමුකෝ. ඒ කියන්නේ මගේ දැන් මම හදලා දෙන invite එක. ඒ invite එක මම description එකේ දාලා තියෙන්නේ. ඒ invite එක කරා මම තව කවුරු වෙලා මේකට join වුණොත් මට coins 10ක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ sign up වෙන කෙනාට එදාම coins 10ක් හම්බ වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ invite එක හදාගන්න කියලා. ඒකට ඔයා කරන්න ඕනේ මෙන්න මේ profile icon උඩ click කරලා මෙන්න මේ invite කියන section එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ link එක ඔයාලට copy කරලා ඕන කෙනෙක්ට send කරලා මේකින් ඇවිල්ලා sign up වුණොත් ඔයාලට coin 10ක් හම්බ වෙනවා. හරි ඉතින් අපි බලමු දැන් කොහොමද WhatsApp bot එක හදාගන්න කියලා. ඔයාලා මුලින්ම මේ උඩින්ම තියෙන navigation bar එකේ තියෙන plus mark එක උඩ click කරන්න. ඉතින් guys මේකේ පොඩ්ඩක් ගණන් ගන්නපන් මේකේ ad එනවා වැඩි මොකද මේකත් මම හිතන්නේ AdSense වල add කරලා තියෙන නිසා. හරි අද අපි හදන්න යන්නේ අසිත bot හින්දා ඔයාලා මෙතන search කරන්න පුළුවන් අසිත කියලා. හරි මෙන්න මේ විදිහට ඇස්සේ බලන්න පුළුවන් අසිත MD කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේකට ක්ලික් කරන්න එකපාරක්. ඉතින් මෙතෙන් දාලා පස්සේ අපි මුලින්ම කවුරු හරි ගිහිල්ලා මෙන්න මේ view documentation කියන එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මෙතෙන්දි වෙන්නේ අපි WhatsApp bot එක අපේ WhatsApp එකට link කරගන්න ඕනේ. pair code එක හරි QR code එක හරි හදාගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මේක PC එකකින් කරන කෙනෙක් නම් QR code එක උඩ ක්ලික් කරලා QR code එක ස්කෑන් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ආ ෆෝන් එකෙන් කරන කෙනෙක් නම් මෙන්න මේ pair code කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාගේ නම්බර් එක මේ විදිහට ගහන්න. මේ නම්බර් එක ගහලා ඔයාලට පුළුවන් මේ පහින් තියෙන enter කියන බටන් උඩ ක්ලික් කරගන්න. ඊට මෙන්න මේ කෝඩ් එක මේ විදිහට copy කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලට notification bar එක ඇද්දලා පස්සේ ඔයාගේ WhatsApp එකකින් මේ වගේ message එකක් කරලා තියෙයි. අන්න ඒක උඩ මේ විදිහට click කරගන්න. ඉතින් මෙන්න මෙතනත් confirm දෙන්න. ඊට පස්සේ මෙතනත් use mobile data දීලා ඔයාගේ fingerprint හරි password හරිලා ඒකත් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා ඉස්සලා copy කරන් ආපු code එක මෙතෙන්ට paste කරන්න. ටික වෙලාවක් මේක load වෙලා මේක ඔයාගේ WhatsApp වල link වෙනවා. අපි ඉතින් එතකම් බලන්න මොකද්ද මේකේ වෙන්නේ කියලා.
හරිද? මගේ නම් ටක් ගාලා ලින්ක් වුණා. දැන් මෙතන මම නමක් දෙන්න මොකක් හරි. ඉතින් මම මේක WhatsApp messaging කරනවා නම් එහෙම එන්නේ නැහැ. WhatsApp business එකකින් තමයි මෙහෙම එන්නේ. හරි දැන් මම යනවා මගේ WhatsApp එකට. WhatsApp එකට ගියාට පස්සේ ඔයාගේ නම්බරෙම ඔයාලට මැසේජ් එකක් කළා මෙන්න මේ වගේ don't share කියලා මැසේජ් එකක්. අන්න ඒකුඩින් මෙන්න මේ වගේ පොඩි කෝඩ් එකක් තියෙනවා. මෙන්න මේ කෝඩ් එක තමයි අපේ වැඩේට අද ඕනේ. මම ඉතින් මේක මේ විදිහට පින් කරගන්නම් දැන්. හරි දැන් අපි යමු අර වෙබ්සයිට් එකට. මම අපෝ බෑක් වෙන්නම් මේකෙන්. හරි දැන් තමයි මෙන්න මේ බොට් අපි නමක් දෙන්න ඕනේ. ඉතින් මේක නම් එච්චරම ලොකු වැදගත් නැහැ. අපි කමක් නැහැ මේකට සාමාන්‍යයෙන් available වෙන නමක් දෙමු. ඉතින් ඔයා මොන නම දුන්නත් සමහරට ඔයාගේ මෙන්න මෙතන නිකොල පාටින් වෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ available වෙන්නේ නැති වෙයි. ඉතින් මේකට හේතුවක් තමයි මේ වෙබ්සයිට් එක වෙලාවකට ඩවුන් වෙනවා. සමහරවිට errors එනවා. ඉතින් එතකොට අපි කරන්න ඕනේ ටික වෙලාවක් ඉඳලා ආපහු මේක try කරන එක. ඉස්සෙල්ලා මේ වෙබ්සයිට් එකකින් මම නමක් දෙනකොට ඒ කියන්නේ bot name එකක් දෙනකොට errors ආපු නිසා මම කරපු වැඩේ මේක පැයක් දෙකක් නෙවෙයි පැය 24ම මෙහින්ම තියලා මම පැය 24කට පස්සේ මේ රෙකෝඩ් එක ගන්න පටන් ගත්තා ආපහු. මොකද ආයෙ එකක් આવත් ආයෙ මට මේ රෙකෝඩ් එක කරන්න බැරි නිසා. හරි මම මේ error එක fix වුණාට පස්සේ තමයි මේක හදන්නේ. අපි දැන් මෙතන bot name එකක් දෙමු. මම මගේ YouTube channel එකේ name එකම දෙන්නම් මෙතෙන්ද. ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් මෙතෙන්ද. හරි ඔයාලට දැන් බලන්න app name is available කියලා. දැන් අපිට කන්තිනේ මේ පහළට ගිහිල්ලා තව මොනවද අපිට fill කරන්න තියෙන කියලා බලන්න විතරයි. දැන් මට බලන්න පුළුවන් මෙතන තියෙනවා enter your session ID කියලා. ඉතින් මේ session ID කියන්නේ අපි ඉස්සෙල්ලා මෙන්න මේ view documentation එකෙන් ගිහිල්ලා ඔයාගේ phone එකේ WhatsApp එකට link කරගත්තට පස්සේ ආපු අන්න අර code එක. ඉතින් මම ඒකත් මේ විදිහට copy කරගෙන ඇවිල්ලා තිනවා. ඒක දැන් මෙතෙන් paste කරගන්නවා. හරි ඉතින් අපි මේ කියන ඔක්කොම ටික fill කරන් ඉවරයි. ඔයා ආපහු බලන්න මේ app name එක available වෙලා තියෙන කියලා. එහෙම available වෙලා නැත්තම් ඔයා ආපහු වෙනම change කරගන්න. ඊට පස්සේ අපි මේ session ID එකක් දාලා තින් දැන් ඔයාලට දැන් බලන්න පුළුවන් පහ deploy bot කියලා button එකක්. අන්න මේ button එකට පාරක් මෙහෙ click කරන්න. ඒකට load නම් අපි දැන් බලන්නේ. හරි ඉතින් මෙන්න මේ විදිහට මගේ පහලින් message එකක් ආවා deployment successful කියලා. ඉතින් ඔයාලා මෙතන බලන්න bot ගේ status එක ඒ කියන්නේ successful වෙලා තියෙනවා. අපි බලමු මේ view logs කෙනෙක් ගිහිල්ලා. ඉතින් මෙතන බලන්න පුළුවන් අපි bot add කරපු variables ටික. ඒ කියන්නේ මෙතන බලන්න පුළුවන් session ID එක තමයි අපි වෙන variable add කරේ නැහැ අපි. අපි දැන් මේකේ මෙන්න මේ logs කියන වලට ගිහිල්ලා බලමු. ඉතින් මේ ටික වෙලාවක් යනවා මේ විදිහට bot එක log වෙන්න අපි ටිකක් වෙලා බලාගෙන ඉඳලා විනාඩියක් වගේ පස්සේ WhatsApp එකට ගිහිල්ලා බලමු මේ WhatsApp bot log වෙලා තියෙන්නේ කියලා. හරි ඉතින් අපි දැන් බලමු මේ WhatsApp bot අපේ WhatsApp එකට log වෙලා තින්නේ නැත්තම් තව වෙලාවක් යයිද කියලා. හරි ඉතින් ඔයාලා උඩින් බලන්න මේ WhatsApp bot ගෙන් අපිට message එකක් කරලා තියෙනවා මෙන්න මේ number එකෙන්. ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා තිනවා කියන්නේ අනිවාර්යෙන් bot log කරලා තියෙන්නේ. අපි බලමු පොඩි command එකක් දීලා .aliv කියලා. හරි ඔයාලා බලන්න bot ගේ aliv command එක වැඩි. ඉතින් ඒ කියන්නේ bot නම් දැන් log වෙලා ඉන්නේ. අපිට ඕන අර website එක මේ විදිහට tab වලින් close කරලා දාලා WhatsApp එකෙන් මම වැඩේ කරගන්න. අපි මේකේ command ටික බලා ගන්න ඕන ඉන්න අපි කරන්නේ මේක .menu කියලා ගහනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ reply එකක් අපිට එනවා. ඔයාලට පුළුවන් මෙතනින් මේ විදිහට අපි mention කරලා යවන message එකක් වගේ ඔයාලට ඕන අදාළ command list එකේ number එක දෙන්න මම දෙන්නම්. මට ඕනේ download section එකේ නිසා මෙතන 5 දෙන්නම් මම. මේ විදිහට අපිට command list එකක් ආවා. ඔයාලට පුළුවන් මේ පහළට ගිහිල්ලා මොනවද command තියෙන්නේ කියලා බලන්න. ඉතින් අපි කියන්නේ අපිට media file link එකක් තියෙනවා කියලා. ඒතර මම මෙතන type කරන්න ඕනේ .mediafire කියලා. ඉතින් මේවට බලන්න මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන තියෙනවා .mediafire කියලා. ඉතින් මේ විදිහට තමයි අපි මේකේ command type කරන. ඊට පස්සේ වරක් මෙතන අදාළ URL දීලා ඔයාලට send කරන්න. ඊට පස්සේ මේකෙන් download කරපුවම optimum size එකක් තියෙනවා. ඒ කියන්නේ මේ hosting panel එකේ ඒ size එකට අදාළ link එකක් නම් ඒ කියන්නේ ඒ size එකට අදාළ file එකක් නම් මේකෙන් අපිට download කරන්න පුළුවන්. ඉතින් ඊට වැඩි නම් මේකෙන් අපිට ගන්න බෑ.
අපි දැන් බලමු කොහොමද අපේ වැඩේ කරගන්නේ. ඒ කියන්නේ අපිට one view open photo එකක් ආපුවාම ඒක save කරගන්න කියලා. හරිද? මම මේ විදිහට මගේ අනිත් WhatsApp එකකින් මම මේකට one view open photo එකක් දාගත්තා. මම මේකට දැන් command එක දීලා බලන්න. අපේ command එක තමයි .vv කියන එක. ඒ කියන්නේ dot එකයි double v කියන එක. ඊට පස්සේ මේක send කරන්න. හරි මේ වගේ අපිට react එකක් වැටුණා. ඒ වන්දා අපිට photo එකක් ආවා. ඒ කියන්නේ අපෙන්ම තමයි මේක ආවේ. ඉතින් මේ තමයි මම මේකේ one view open කරපු photo එක. මම දැන් open කරාට මම හිතන්නේ නැහැ ඔයාලට බලන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ තරම් මේ WhatsApp එකේ security එක වැඩි නිසා. හරිද මේක මම දැන් open කරලා තියෙන්නේ. ඒ කියන්නේ open කරාට පස්සෙත් අපි බලමු මේකෙන් ගන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් open කරපු නැති එකක් මම දැන් try කරේ. දැන් බලමු අපි open කරපු එකක් කොහොමද මේක ගන්න කියලා ගන්න පුළුවන්ද කියලා. මම අපෝ අර command එකම දීලා බලන්නම්. හරි ඔයාලට බලන්න පුළුවන් මේක එනවා. සමහර වෙලාවට මේක එන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ WhatsApp bot ලගේ පුංචි ප්‍රශ්න එන නිසා. හරිද අපි දැන් බලමු අපිට WhatsApp එකෙන් කවුරු හරි එවන් message එකක් දාලා delete everyone කියන එක දුන්නාම අපිට මේ message එක බලන්න බෑනේ. අන්න මේ message එක delete කරත් අපිට read කිරීමේ හැකියාව ලබාගන්න කොහොමද කියලා. ඉතින් එහෙම කරත් එයාට පෙන්න අපි message එක බැලුවා කියලා. හරි කමන්නේ අපි බලමු මේක කොහොමද කරන්න කියලා. අපි මේක කරන්න ඕන .setting කියලා command එක ගහන්න ඕනේ. ඉතින් මෙන්න මේ command එක ගිහුවට පස්සේ අපේ board එකේ setting ටික අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මුලින්ම තියෙනවා මේකේ mode එක වෙනස් කරන්න. ඒ කියන්නේ මේ bot අපි විතරක් use කරනවා නැත්නම් හැමෝටම use කරන්න පුළුවන් විදිහට හදනවා කියලා. ඉතින් මට මෙතනින් ඕනන්නේ මෙන්න මේ පහළට ගිහපුවම තියෙනවා anti delete කියලා 17ට වගේ option එකක්. සමහරට මේක වෙනස් වෙන්න පුළුවන්. මේ board එකේ update එකක් આવොත් මේ ඉලක්කම වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ anti delete කියන එක වෙනස් වෙන්නේ නැහැ. මේක ඔයාලා බලන්න පුළුවන් මේකේ තියෙනවා only inbox, only group and inbox කියලා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාලට කවුරුද දාන message එකක් delete කරොත් බලන්න පුළුවන් වෙන්නේ group එකද නැත්නම් inbox විතරද නැත්නම් මේ දෙකෙමද කියලා. ඉතින් මම මේකේ මේ විදිහට mention කරලා 17 3 දෙනවා. ඒ කියන්නේ මට මේ group එක සහ inbox කියන දෙකේම බලා ගන්න ඕන නිසා. හරි මම දැන් මේක මේ විදිහට send කරගන්නම්. දැන් මට බලන්න පුළුවන් anti delete group and inbox කියලා message එකක් එනවා. ඉතින් අපි ඉස්සෙල්ලා මේ board එකේ command panel එකෙන් මේ board එකේ setting වෙනස් කරාට අපි check කරෑනේ. අපි දැන් බලමු මේක check කරලා. ඒ කියන්නේ මේ WhatsApp bot එකට message එකක් දාලා, ඒ කියන්නේ මේ account එකට message එකක් දාලා අපි delete කරලා පස්සේ ඒක අපිට අපව බලන්න පුළුවන් කියලා අපි ඉස්සෙල්ලා හදුවේ. හරි. දැන් මම මේකට example එකකට මොකක්ද message එකක් දාන්නම්. දාලා delete වුණාට පස්සේ මම delete කරලා දානවා. ඒ කියන්නේ delete for everyone කියන එක. හරි වань මේ වගේ message එකක් බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ bot එකේ anti delete setting එක හදලා තිබ්බොත් ඒ කියන්නේ ඒක true කරලා තිබ්බොත් ඒක on කරලා තිබ්බ කියමුකෝ. එතකොට තමයි මෙන්න මේ වගේ පින්නන්නේ. ඔයා hide එක on කරේ නැත්තම් මේ වගේ එන්නේ නැහැ. ඔයා මේකට voice එකක් දැම්මත්, video එකක් දැම්මත්, image එකක් දැම්මත් මේ වගේම තමයි. ඉතින් මේ වීඩියෝවේ සමහර දේවල් මග ඇරෙන්න කියලා දෙන්න. ඒ හැමදේම මම බලලා description එකේ දානවා අනිවාර්යෙන්ම. මොකද මේ වීඩියෝ එක මම කෑලි කිහිපයකට තමයි කරේ. ඒ කියන්නේ මේ screen recording තව භාගයක් වෙන දවසක් කරේ. මොකද ඔයාලට මම කිව්වා ඉස්සෙල්ලා මේකේ error එකක් ආවා කියලා. අන්න ඒ error එකකින් තමයි මට එහෙම කරන්න උනේ. සමහරට ඔයාගේ error එකක් ආවොත් මෙන්න මේ වගේ කරලා බලන්න. ඔයාලට මොකක් හරි වෙන ප්‍රශ්නයක් આવොත් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒක තමයි channel subscribe නොකරපු කට්ටිය channel subscribe කරන්න. මේ වගේ තවත් interesting videos බලන්න ඕන නම්. ඉතින් මම මේ step එක හරියට follow කරා නම් මේ වුණත් වගේ WhatsApp bot එක සාර්ථක ලෙස connect වෙලා තියෙනවා. ඉතින් මේ WhatsApp bot එකේ තවත් highlight වෙච්ච features එකක් තමයි මේ bot එක connect කරලා පස්සේ අපි කියමු ඔයාලට කවුරු message එකක් දැම්ම කියලා. අන්නේ message එක ආපහු delete කරොත් නැත්නම් මේ video එකක් හරි photo එකක් හරි delete කරොත් ඔයාලට මේ bot විසින් ඒක read කිරීමේ හැකියාව මත ලබා දෙනවා. ඉතින් මේ bot කෙනෙක් ඔයාගේ WhatsApp එකට connect කරා කියන්නේ ඔයාගේ WhatsApp එකත් mod WhatsApp එකක් වගේම තමයි ඔයාලට status පවා save කරගැනීමේ හැකියාව හම්බ වෙනවා. ඉතින් ඉදිරියට තව මේ වගේ interesting videos බලන්න ඕන අනිවාර්යෙන් NN Tech YouTube channel subscribe කරලා මේ video like එකක් දාන්නත් අමතක කරන්න එපා.